පදවියේ පොල් වෙන විදිය. ලස්සන දේවල් තියෙන ගමකට එන්න ඕන කතා කරන්න. මේ විදිහින් කන්න එන්න ඕන පදවියෙම එන්න ඕන. මේ වගන්න පදවියෙම එන්න ඕන නැත්තම් කන්න වෙන්නේ මේ වගේ ඉඩම ඉඳන් මේ කට්ටිය බඩේනු දාන අක්කරයක බඩේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ අක්කරෙන් එයාලා ටිකක් කඩනකොට ඉතුරු ටික පැහිලා. ඒක දවසෙන් දෙකෙන් පැහැෙනවා. ඒක ලස්සනයිද මේ පරිසරය හරිම ලස්සනයි. ඉතින් විඳින්න කියන්නේ ඉතින් මේ කට්ටියගේ ජීවන රටාව ඉතින් මාරම ලස්සනයි. මම ඔයාලට පෙන්න පැලක ඉඳන් අම්මා රටකජු ඕන් කජු කා කියාගත්ත ගම්ම තමයි ඉන්නේ. මේ තුන්දෙනාම ගැන හොත්තු පිළිහොත්තුද? අපි දැන් මේ ඉන්නේ පදවියේ ඉතින් මේ හරක් ගාලක්. ඒ කියන්නේ බඩේරුම් හදනවා නම් බඩේරුම් හදන කාලෙට බඩේරුම් කපල ඉවරනන් පස්සේ ඒ බඩේරුම් මේ දැන් මේ මෙහි ඉන්න හරක් ඉන්නවා. හරක් ඒ කියන්නේ මේ කෘතිම වල තමයිලු මේ පැටව හදන්නේ. ඒ පැටව හදන විදිහ පොඩ්ඩක් අහමු. දන්නේ නැහැ. ඒකත් මමත් ඉගෙන ගත්තේ මේ අංකල් කෙනෙක් චූටි පැටියෙක් ඉන්නවා. මේව ගන්නවා. ඒ කියන්නේ ත්‍රිපෝෂ හදන්න ඒ වගේ දේවල් වලට. ඉතින් ඒවට ගන්න හේතුව මේ මෙන්න මේ තව තියෙන දෙයක් කියන මේ මෙහි හරක් ඉන්නෝනේ. ඒ හරක්ට මම කෝ කෑම දෙන එක ලේසි නෑ. ඒ හරක්ට කෑම දෙන්න මෙන්න මේ පතොන්. මේ තනකොළ වවණු ඒ කට්ටිය හරක්ට කෑම දෙන්න මේ මම දීලා තමයි හරක්ට මේව කපල ස්ටොක් කරලා සමහරට තියාගන්න. නැත්නම් දෙනවා මේක සාමාන්‍යයෙන්. සාමාන්‍ය මේ ප්‍රමාණය යාලා දීලා තියෙන හරක්ට. මොකද හරක් ඉන්නව 20ක් විතර. හරක් ඉස්සර කෑම දෙනවා කියන එක ලේසි නෑ. උන්ගෙන් කිරි ලැබෙනවා තමයි. හැබැයි උන්ට කන්න දෙන එක කරන්න එක ලේසි නැහැ. මේ තියෙන පතොන් මේව තමයි මේ හරක්ට දෙන කැමේ අංකල් පොඩ්ඩක් කිව්වේ. සහ මේ තව දෙයක් තියෙන බඩේනු ගෝල් මම ඉස්සරහට කියන්නම් ඒ ටික. ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා කියන්නම් බඩේනු සම්බන්ධයෙන් ලොකු දේවල් ටිකක් තියෙනවා කියන්න. මම ඉගෙන ගත්තේ මම ඔයාලට ෂෙයා කරගන්නේ. බලමු ගිලිස්සාර. එහෙනම් මගේ ඔන්න channel එක subscribe කරලා තියෙන bell icon එක click කරලා තියෙන වීඩියෝ එකක් දාපුවම එතන ඔයාලා බලන්න පුළුවන්. ඉස්සරහට ගිහිල්ලා බලමු අපි මොකද වෙන්නේ කියලා. ඔන්න මේ තවත් දෙයක් තියෙනවා කියන්න. මෙතන මේ තියෙන්නේ බඩේනු. හරිද? මේ බඩේනු වගාවේ හැබැයි මෙහෙම මේ කට්ටිය බඩේනු දාන අක්කරයක බඩේනු. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ අක්කරෙන් එයාලා ටිකක් කඩනකොට ඉතුරු ටික පැහිලා. ඒක දවසෙන් දෙකෙන් පැහැෙනලු. අක්කරයක ඉඩමක් කියන්නේ ලොකු ඉඩමක්. මේ මගේ මේ අත පේන මේ යායම බඩේනු. හරිද? හැබැයි මේ බඩේනු වේල්ලෙන් පස්සේ ඒක අමුවට දෙන්න බෑ. ඒ නිසා මේ තියෙන බඩේනු තමයි මේ බඩේනු කරලා බලන්න හොඳට. ඔන්න මේක හොඳට පැහිලා තියෙන්නේ. හරිද? මේ ඔක්කොම මේ වගාව මෙහෙම මේ විදිහට පැහිලා තියෙනවා. ඔයාලා පේන සාමාන්‍ය ලොකු වගාවක් තියෙනවා. මේ ටික පැහිලා තියෙන්නේ. වගාව පැහුණන් පස්සේ එයාලා ඒක හදන්නේ මේ ඒ කියන්නේ තිරඟු ඒ කියන්නේ සමපෝෂවල ටිපෝෂවල ඒවට ඒ කම්පැනි ඇවිල්ලා ගන්න ඒවා. ඒ නිසා දැන් මේවා තියලා තියෙන ඒවට මේ තමයි බඩනු වගාවක් කරන විදිය. මේ ඔක්කොම ගොඩ ඉඩන් මේව ට්‍රැක්ටර් දාලා මේ කට්ටිය පොළව හදනවා. මේ දවස්වල වතුර එන්නේ නැත්තම් ලොකු වගා ලිඳවල වතුර ගන්නවා. අරගෙන තමයි මේ එයාලා මේක හදන්නේ. දැන් මේ අංකල් කියනවා දැන් අක්කරයකටම එයාලා දාන්නේ නැහැලු. පැලෙත් 1500ක් හැදුවා. ඊට පස්සේ කන්නේ විදිහට ගානට වගාව ඔක්කොම එන විදිහට තමයි එයාලා හදනවා කියන්නේ. දැන් මේ තියෙන ඔක්කොම බඩිනු මේව ගත්ත ඒවා. මේ බඩිනු යායම් බඩිනු. ඊට අමතරව බඩිනු වලට සාමාන්‍ය ඉතින් පණු වෙනවලු. ඒවට ඉතින් එයාලා බෙහෙත් දන්නවා. ඒ බෙහෙත් කරගෙන ඉතින් ඒක ලස්සනයිද මේ පරිසරය හරිම ලස්සනයි. ඉතින් විඳින්න කියන්නේ ඉතින් මේ කට්ටියගේ ජීවන රටාව ඉතින් මාරම ලස්සනයි. මම ඔයාලට පෙන්න පැලක ඉඳන් රැයට ඇවිල්ලා මේ දවස්වල අලියෙන්නේ නැහැලු. අලියන කාලා තියෙනවලු. අලියෙන්නේ නැහැ මේ කාලේ. ඒතකොට මේ කාලේ ඉතින් වගාව මෙහෙම බලාගෙන ඉතින් ඉන්නවා. ඉතින් ඒකට ජීවන රටාව ඉතින් සහ හොඳ ආදායමකුත් තියෙනවා නැත්තේ නැහැ. ඉතින් මේ කට්ටිය ඉතින් කාටවත් අතනවා ලස්සන ජීවත් වෙනවා. අපිට වඩා හොඳට සමහරක් වෙලාවට හැමදේම කන්න දෙනවා. මෑ කරල් ටික, බොංචි ටික, කවුපි ටික. එතකොට හැමදේම කන්න තියෙන හැමදේම ඉතින් තියෙන. අංකල් මේ මොනවද අංකල්? කුරක්කන්. මේ තමයි කුරහන්. කුරක්කන්. දැන් මේ කුරක්කම වගාවක් තියෙනවා. මේක බුදුහාමුදුරුවෝ දිවි දිනවා. අදින්න කරන්න එක. මොනවද? වන්දර කුඩු දිනවා. ඒවා යාර මොනවද? කාරට තියෙනවා මේවා.
මේක තිත්ත තිබ්බට සුපිරි කෑම. තිත්ත තිබ්බට තියෙනවා අපේ පැත්තේ. මේ තහනම් කියන්නේ මොකක්ද? තිත්ත තිබ්බට කියන්නේ මේ අර පොඩි තිබ්බට ඊරි පොකුරට පාට හැදෙන්නේ කහ පාට රතු පාට තිබ්බටම තමයි මන් දෙකට කොහොඳු මේ උඳුද මේ උඳු බොන් මේ මෑ කරල්ලාගේ නේ මෑ කරල්ලාගේ අපි යනවා ගව ගාලකට හරක් ගාලක් මේ ඉතින් හැම තැනම නෑ දැන් මේ අපි දැන් මේ ඉන්නේ පදවියේ ඉතින් මේ හරක් ගාලක් ඒ කියන්නේ හරක් කුඩ එක කොටු කරලා තියෙන එක පොඩි ප්‍රදේශයක්. මොකද හේතුව මේ දැන් මේ කට්ටිය කියන විදිහට මේ හරක් දැන් ඉස්සර වගේ හදන්න බෑ. හේතුව හරක්ට කන්න දෙන්න විදියක් නැහැලු. ඒ නිසා හරක් ගොඩක් සීමාස් කරලා තමයි හදලා ගොඩක් මේ හැරි ඉන්නේ මී හරක් නෙවෙයි මේ එළ හරක්. එළ හරක් කියන්නේ එළ හරක් කියන්නේ මෙන්න මේ જાතියට. මේ જાතිය. ඒ කියන්නේ මේ අර මී හරක් නෙවෙයි. ඔය තියෙන්නේ එළ හරක්. මේ එළ හරක්. එතකොට මී හරක් කියන්නේ කළු පාට සෙට් එක. මෙයාලගේ ඉතින් ප්‍රධාන දේ ඉතින් ප්‍රධාන බලාපොරොත්තු කිරි ටිකක්. කිරි ගන්න තමයි. කිරි අරන් කිරි විකුණනවා. ඊට අමතරව දැන් මේවයි මේ හදන මම ඔයාලට පෙන්වන ඉස්සර වීඩියෝස් වල බඩේනිකු හදන්නේ. එතකොට මෙයාලා එක භෝගයක් නෑ. ගොඩක් භෝග තියෙන ගොඩ වගාවන් නිසා ගොඩක් එක එක જાති භෝග තියෙනවා. ඒ භෝග වලින් බඩේනිකු හදනවා නම් බඩේනිකු හදන කාලෙට බඩේනිකු කපල ඉවරනන් පස්සේ ඒ බඩේනිකු මේ කොළ තියෙනවනේ ගස් පිටින් ආයෙ මෙයාලා දෙනවා. ඒ ගහෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. මේ වගේ ගස් වේලලා දෙනවා. ඕක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය. මේ තියෙන්නේ බඩේනිකු මම හිතන්නේ මේ කොළ එක එක දැන් මෙයාලා හරක් ඉන්නවා නම් 10ක් ඉතින් මෙයාලා කන්න ස්ටොක් කරලා තියාගන්න බෑ. මේ තමයි ස්ටොක් කරලා තියෙන විදිය. ඔන්න ස්ටොක් කරලා තියෙන විදිය ඔය තමයි ඉන්නේ සෙට් එක. උඩ බලන්න අයෝ ඈ මානක කපන මැෂින් එකනේ මේ මැෂින් එක කපන්නනේ ඔව් මේ මැෂින් එකට දැම්ම බඩු අම්මට හොය යනවා සින්සින් ගාලා මේ අර ගෙනව බලන මේ කැටිලා දෙන්නේ කොහොමද හරි කපන අමීරත්තේ පොඩි වලක් කපන්න පුළුවන් මේ මෙතන මේ කියන කපන්නේ ආමෙන් කපලා දාන්නේ හරි සාමාන්‍යයෙන් බඩිනුන් ගෙනාන් පස්සේ බඩිනුන් ගස් තියෙනවනේ ගස් දාන්නේ මේ මැෂින් එකට. මේ මැෂින් එකට දැම්මම කෑලි මේ වගේ ගාන කනවනේ උණුත් ආසදිනේ මෙයාලා කිරි බොන්න නිසා තමයි වැඩි තියලා තියන්නේ නැත්තම් කිරි ගන්න වෙන්නේ නැහැ නේ පොඩිම කට්ටිය මෙයා පොඩි එකා තමයි මෙයා තමයි පොඩි මෙයා මෙයාලා අද මාර්කට් දාන්න බෑ හා ඉතින් පාරනවනේ
දැන් තමයි මේකට කැම දාන්න. ඒක කුකුල්ලු තින්නමනේ. ගොම දෙන්නේ නැද්ද ඉතින්? ගොම ඉක්මවන්නේ නැද්ද? මේවා ගන්න යන අර. ගොම දානේ ඉවර ගිහලානේ. නැත්තම් මේ ගාලා ඔය මේවා ඔක්කොම අපි ලෝඩ් උනාට පස්සේ ලෝඩ් එකක් අරන් ගිහලා හරන අර තනකොළ හිටවල හරන කන් හිටවල තනකොළ වර ඉතින්. ආව්. කොහොර ගන්න මේක තමයි ගන්න. බිත්තර ගම් බිත්තර විකුණන. ගම් බිත්තර ඒ අපේ ගෝයන් කපුවට පස්සේ පිටු. ඔව්. ඒවා අපි එකතු කරගෙන ගේනවා. හා. ගෑලා තියාගෙන මුන්ට දානවා මේවා. මේක ලෝඩ් එක පුරු ගහලා තිබුණේ. ගහි කාට දෙනවා. මේවා අතන මාමේ මේ ගොයන් කපන ගාලා ගොයන් මේවා කළා. ඒ ගොයන් තමයි මේ තියෙන්නේ. ගන්නවනේ. කා කියාගත්ත ගම්ම තමයිනේ. මේ තුන් දෙනාම ගැන හොත්ත පිළිහොත්තද? ගැන හොත්ත. මේ ඔක්කොම පසු වෛද්‍යයෙන් ඇවිල්ලා මේ ඒ අය කරනවා. ඒ කියන්නේ පරීක්ෂා කරනවා. ඔව් ඊට පස්සේ තමයි උඹුව වෙන්නේ. හොඳ සත්. හා හා. නැත්නම් අපේ ගමේ ඉන්න නිකන් පොඩි හරක් ඔව්. හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේ එහෙම කරපුවම ඔව්. අන්න ඒවා වෙන්නේ මේ ගොයන් කැපුවෙන් පස්සේ ගොයන් දෙනවා පැටවුන්ට. එතකොට මේ කට්ටියගේ මේ දැන් මේ සාමාන්‍ය ක්‍රියාවලියෙන් එන විදිහට නෙමෙයි මේ හරක් වදන්නේ. පශු වෛද්‍යස්ලා ඇවිල්ලා පශු වෛද්‍යයලා එතකොට දෙනවා. ඒ කියන්නේ යාළම කරේ මං හිතන්නේ මේක අර දෙමුහුන් වගේ කෘත්‍රිමව ළමයි හදන්නේ. ගැබ් මේ ගැබට කලලයක් දාලා ඒ වගේ දෙයක් මම හිතන්නේ තියෙන්නේ. එතකොට ඒ හොඳ දැන් මේ හරක් ගොඩක් ලොකුයි සාමාන්‍ය ගමේ ඉන්න හරක් වගේ නෙවෙයි. හරක් වගේ හොඳට මේ අර කිරි හොඳට තියෙන ශක්තිමත් ගවයෝ හදන්න තමයි ඒ වගේ ටෙක්නොලොජි යූස් කරන්නේ. මේ ඉන්න ඔක්කොම මේ වගේ තමයි. ඔන්නෝක මොකද මේ බලන්න ගමට වෙන්න ඕන. ගමට නැවොත් මේ වගේ දේවල් බලන්න බෑ. ගමට ඇවිල්ලා ඒ මිනිස්සුත් එක්ක කතා කරනවා. ඒ කට්ටියගේ තියෙනම සෑහෙන නොලෙජ් එකක් ඒ සම්බන්ධයෙන් අපිට වඩා. ඒ කියන්නේ ඒකේ ඉන්න නිසා. ඒ ඔන්නෝම වෙන්නේ. මේ චූටි පැටියෙක් ඉන්නවා. මොකද මේ පොඩි පැටව ඔක්කොම ඉන්නේ පොඩි පැටවට එක කිරි බොන නිසා චූටි කාලේ. එයාලට කිරි අවශ්‍ය නිසා. පොඩ්ඩක් ලොකු වෙනකොට ඉතින් ඒත් කිරි බොන්න දඟලන ඒ නිසා තමයි පැටව වෙන් කරලා තියෙන සාමාන්‍ය ටිකක් ලොකු වෙනකොට කන්න පුළුවන් කාලේ. එයාලා කන්න පුරුදු කරනවා. ඒතකොට අම්මලගෙන් කිරි දවන්න පුළුවන් නේ. ඒ නිසා. දැන් මේ මෙහි ඉන්න හරක් ඉන්නවා. හරක් ඒ කියන්නේ මේ කෘතිම වල තමයිලු මේ පැටව හදන්නේ. ඒ පැටව හදන විදිහ පොඩ්ඩක් අහමු දන්නේ නැහැ. ඒකත් මමත් ඉගෙන ගත්තේ මේ අංකල් කෙනකින්. ඒ අංකල් දන්න හරියට විස්තරේ අහලා බලමු කොහොමද දෙන්නේ කියලා. අංකල් කියන්න කොහොමද පැටව දැන් සාමාන්‍ය අපි දන්න යාලේ පැටියෙක් ඒ කියන්නේ අපිට ඕන පැටියෙක් හදන්න බෑනේ අතකදාවේ අපි ඒ වෙන විදිහට ඊට පස්සේ පට්ටි ලකුණු වෙනකොට මේ වැස්සි කෑ ගන්නවා. හා පිටිපස්සෙන් සාරයක් ගලනවා. තවත් හරකෙක් උඩ නගින්න ගන්නවා. හා හා එහෙනම් අපි දන්නවා මෙයාට දැන් ගැබ් වෙන්න තමයි හදන්න. නාසු දානවා. ඒක පසු වෛද්‍යවරු කතා කරනවා. හා පසු වෛද්‍ය අපිට මේ අංශේ වැඩ කරන මහත්තයෙක් ඉන්නවා. හා එයා ඇවිල්ලා දෙල අපෙන් අහනවා මේ සතා මොන වර්ගයේ සතෙක්ද ඔයාලට ඕනේ? මේ සතා අංක හොත ලකුවට තියෙනවා නම් හොත සතෙක් අපිට දෙන්න පුළුවන්. ගන්න පුළුවන්. දැන් අපි කියන අපරාහවල් සතා හොඳයි වර්ගයේ. මේ ඔයාලා මේක චින්තනය කරනවා. හා එතන මොකද්ද පැටු වර්ග කොච්චර සාමාන්‍යයෙන් ඉන්නද අංකල දැනුවත්? ඒ කියන්නේ හරක් වර්ග කොච්චර ඉන්නවද සාමාන්‍යයෙන්? වර්ග ඉන්නවා කිරියන්ඩෝ කියලා වර්ගයක්. ජේසි. හා ජේසි සහයුවන්. හ්ම් අය ඉන්නවා තවත් වර්ග කීපයක්. හා හා අපි ආයේ හරක් න අපි හදන්න යන්නේ නැහැ. මොකද මේ අපේ දේශගුණයට ගැලපෙන හරක් තමයි අපි මොකද්ද මේ අදින වර්ග සාමාන්‍ය හොඳ මේ ජේසි සහයුවන්. දේශසහායවන් මේ වර්ගයේ දේශසහායවන් නේ. මේක අවුවට වෘත්තු දෙනවා. අවුවට උරුත් දෙනවා. ලස්සරත් වෘත්තු දෙනවා. කිරිත් තියෙනවා. කිරිත් තියෙනවා. දැන් මෙයා මේ දෙවෙනි පැටියා ගහලා ඉන්නේ. ආ මෙයාගෙන් අපි කිරි ලීටර් 7ක් ගන්නවා. දවසට 7ක් ගන්න. ඔව්. කිරි මෙයාගෙන් අපිට කිරි ලීටර් 10කට එන්න පුළුවන්. ආ හැබැයි 7 ගන්න පැටියට දෙන 3ක්. ඔව්. ඊට පස්සේ මෙයා ඊළඟ පැටියා දාද්දී සති දෙකක් විතර මෙයාට අම්මයෙන් කිරි දීවට පස්සේ යා වෙනම කූඩුවකට දාගන්නවා. ගාල් කරලා පැටියට අපි වෙනම කණ්ඩ බොන්න දෙන්නේ. මාස 7 පැටියෙක් කිරි බොන්නේ ඊට පස්සේ ඌට දෙන්නේ උදේට පමණයි. උදේට විතරයි. උදේට දීලා ආය හවස 7ට වගේ තමයි වෙලෙන්නේ ආයෙත් හවසට අපි කිරි අරගෙන. කිරි අරගෙන දෙන්නේ නේ. සාමාන්‍යයෙන් කිරිට 7ක් එතන මාස 7ක් 8ක් විතර ගන්නවා. එකද කරන්නේ. කිරි ගන්නවා. ඊට පස්සේ ආයි මාස 12න් සාමාන්‍යයෙන් ආයි මාස 3-4ක් තමයි කිරි නැත්තේ. ආයි කිරි නැති වෙනවා. මෙයා ගැබ් වෙලා මාස 5කට පස්සේ කිරි නවත්වනවා. ගැබ් වෙලා මාස 5කට පස්සේ. පස්සේ. ඊට පස්සේ පැට හම්බෙලා සති දෙකකින් තමයි ආයි කිරි ගන්න එක සතිය නෑ පැටියා ගහලා තව සතියකින් ආය පටන් ගන්නවා. එතකොට සාමාන්‍ය මාස කීයක් කරනද පැටියෙක් එහෙම එන්න මාස 5ක්ද? මේ සාමාන්‍ය මෙයා කිරි නවත්තනද? ගැබ් ගෙන සාමාන්‍යයෙන් කොච්චර දවස් වෙනවද පැටියෙක්? මාස 9යි දවස් 5ක් යනවා. මාස 9 දවස් 5 සාමාන්‍ය මිනිස්සේ කාලෙම තමයි නේ. මිනිස්සේ කාලෙම යනවා. මාස 9 දවස් 5ක් යනවලු අන්න පැටියෙක් බීවෙන්නේ. මෙයා දැන් අපි කින්දා කරලා පස්සේ මෙයාට උප්පන්නයක් අපිට දෙනවා. රෙජිස්ටර් කරනවා. ගැබ්ුණා කියලා.
ඒ අය කරා සතියකට පස්සේ තමයි මෙයාලා මේ ගාන හදන්නේ සතියක් මෙයාට ඉස්සරහට දාලා. හා. හැදලා පස්සේ මේ පැටියා ගැහුවට පස්සේ අපි මේ උප්පන්න සාහිත්‍යයේ එහෙට යවන්න ඕනේ. මොකටද? මෙයාලාගේ උප්පන්නේ ලියනවා පසුවයිද හා හා. ඒකෙන් මොකක්ද තියෙන වාසිය? හම්බුච්ච සතා වර්ගේ. වර්ගය. පිරිමි සතෙක්ද ගෑනු සතෙක්ද? ඒක පිරිමි ගෑනු කියන එක වෙන් කරන්නත් බෑ. එහෙම බිහි වෙන විදිය අනුව තමයි එහෙම වෙන්නේ. එහෙමද? ඔව් බිහි වුණාන් පස්සේ තමයි සතා බිහි වුණාන් පස්සේ තමයි තියෙන්නේ. පිරිමිද ගෑනු කියලා නේ. ගෑනු දෙයක්. ඊට පස්සේ පිරිමි සතෙක් නම් පිරිමි සතා කියලා අපි එහාට දැනුම් දෙන්න ඕනේ. හා. ගෑනු සතෙක් නම් ගෑනු සතෙක් කියලා අපි එහාට දැනුම් දෙන්න. අපිට ඉස්සර මේ පිරිමි සතෙක් ගෑනු සතෙක් හම්බුනාට පස්සේ අපිට දෙනවා මෙහින් පසුයි දෙකෙන් අපිට නොමිලේ. මෙයාට විටමින් ආහාර. හා. පැටියට විටමින් ඒවා දැන් දෙන්නේ නැහැ. දැන් ඒවා කප්පාදු වෙලා. කප්පාදු වෙලා දෙන්නේ. දැන් කොච්චර කාලද මේ හරක් මේක? මම දැන් අවුරුදු ගොඩක් නේද වැඩේ කරගෙන ආවා පොඩ කරගෙන ආවේ. හා. ටික කාලයක් ගියාට පස්සේ මම ඉතින් මුංගෙන් ආදායමක් මට එන්න ගත්තට පස්සේ මට මුං තෙමෙනවා. මම කණ්ඩ නෑ වෙහි කාලේ. ඊට පස්සේ මම හිතලා ඔය ගයක් හදන්න ගයක් හැදේ මඩුව හදලා දෙන්න. මඩුව හැදුවේ මගේ මහන්සියෙන් වේදම් විතරයි. අන්න හරි. කරාට දැන් හරක් සාමන කීයක තියෙනද ඔක්කොම? මගේ ඉන්නවා වටේක් තියෙනවා තව හරක් 9ක් 10ක් ඉන්නවා හරක් 25 30ක් වගේ ඉන්නවා. වටේ කියන්නේ තැන් තැන් වල හරක් මේ වගාවේ හැම තැන් තැන් වල හරක් කන්න දෙන මොකද කන්න දෙන්න වස්තු ඔක්කොම වටේ දාගෙන ඉන්නවා. වස්තු ටික වටේ ඉන්නේ. මේ කිරි ඇස්සිට තමයි මෙතන ඉන්නේ. කිරි ගන්න සත්තු ගැබ්බෙලා ඉන්න සත්තු මේ ළඟ තියාගෙන ඉන්නවා. දැන් මෙයාට තව මාස දෙකකින් මෙයා පැටියා ගහනවා. මේ කළුවෙක් කියන්නේ. නෑ තනි රතු ඇස්සි මෙහෙ. එහා පැත්ත රතු ඇස්සේ. මෙහා පැත්ත මෙහා පැත්ත. ඒ අක්කයි නංගි. මේ දෙන අක්කයි නංගිනේ. අර අක්කා මෙයා නංගි. අම්මද. බුදු ඇස්සේ මෙහා පැත්තේ එහා පැත්තේ කොනේ ඉන්නේ. පැටව 15 වෙනි පැටියා ගන්න. පැටව 15ක්. පැටව 15 වෙනි වැස්. ඒ කියන්නේ 15 වෙනි පැටියත් ඔන්න බිහි කල්ලේ වැස්සින්නේ. වයසම වැස්සිලා. අවුරුදු කීයද ආනේ? දැන් අවුරුදු ඒ කියන්නේ එහෙන් බැලුවොත් 15ක් විතර ගන්න අවුරුදු 18ක් විතර. 18ක් විතර. ලොකු කාලයක් නේ. මම මේ අපි පොඩි පැටියෙක් තම ආසාව තුළ මේ හදන්න ගත්තේ අඳේට. ඔයාගේ හරකා මට දුන්නා දෙකෙන් පම්. පැටියා දැහුවට පස්සේ එක පැටියෙක් මට එක පැටියෙක් ඔයාලට. පැටව සාමාන්‍ය තනිපර කීයක් ගහනවද? හරක් එකපාරක පැටියද යන්නේ? එකයි. එක පැටිය. අවත් හොඳ හරක් ඉංජිනේරුවෙක් තමයි මේ ඉන්නේ. මෙයා හොඳම හරක් ඉංජිනේරුවා. දොස්තරලත් එක ගිහිල්ලා හරකුණ්ඩ බෙහෙත් විද්දා ඒවල් කරා. දැන් ඉතින් හරක් ටික ඔක්කොම දීලා කෝටි ගණන් පොතේ දාගෙන පොඩියට සල්ලි දීගෙන අතල් එකේ ඉන්නවා චූන්නේ. මෙතන පොල් වගාවක්. ඒ කියන්නේ මේ යාලා වගාව ඉතින් අර එකකින් විතරක් කරන්නේ ගොඩක් දේවල් ගන්න පොල් වගා. හැබැයි තියෙන ප්‍රශ්න තමයි අලියනවා. අලි මේ දවස්වල අලිය හැලු. මොකද මේ අර රජයෙන් පොඩි දෙයක් පටන් ගන්න අලි ටික එළවල දින නිසා අලි නැහැ මේ දවස්වල. හැබැයි පොල් ගස් 30ක් විතර මේ යාලා ගන්න පොල් වගා වලින් කාලා තියෙනවලු. ඉතින් අලි ප්‍රශ්නේ ඉතින් තියෙනවා. ඉතින් අලි ජීවත් වෙනවන මිනිස්සු ජීවත් වෙනවට ඉතින් හොඳ සොලියුෂන් එකක් හොයා ගන්න ඕන. මේ අලි ඉතින් එනවා. ඉතින් අලින්ට සත්තුන්ට කැම නැහැනේ. දැන් මේ කට්ටිය හරක් වුණ කැම දෙන්න ගොඩක් මහන්සි වෙනවා වගේ. ඉතින් හරක් අලි කන්න දෙයක් නැති කම නිසා ඉතින් එනවා. ගම් වැදෙනවා. ඉතින් ඔක තමයි ප්‍රශ්නේ. මේ පොල් තියෙන මෙතන සාමාන්‍ය පොල් මේ පොල් ඉතින් ලොක් ගණන් නැහැ. පොල් ඉතින් සාමාන්‍ය විකුණන්න තියෙනවා ගෙවල් වල තියෙනවා. මේ පොල් ගෙඩියක් කීයද අංකල්? පොල් ගෙඩියක් කී සාමාන්‍යයෙන් දෙන්නවලා? පොල් ගෙඩියක් සාමාන්‍යයෙන් 50 60 දෙන්නේ. මේ හරි මේ ඉතින් කවුරුට කෙනෙක් આવොත් ඉල්ලන් આવොත් නැත්තම් 80 ඉනුක් ගන්න කට්ටිය දෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඔන්න මේ කට්ටිය 50න් 60න් පොල් ඉතින් ගණන් අපේ පැත්තේ. මේ ඉතින් ওই ගණන් තමයි දෙන්නේ. අපි ගිහලා බලමු ඉස්සරහට. මෙන්න අලුත් පොල් ඔය යන මැෂින් එකක් වගේ එකක් තමයි ඉතින් හදපු දෙයක්. පොල් ඉල. ආයි ඉස්සර වගේ ආයි අඹරන්න දෙයක් නැහැ ගාන්න විතරයි ඉන්නේ. ඉවරයිනේ. අම්මරු ගන්න උදළු වලින් ගහන්න අලවංග වලින් ගහන්න දෙයක් නැහැ නේ ලේසි. මැෂින් එකෙන් මැද්දා. මම දැක්කා. මම මැෂින් එකක් දැකලා නැහැ. මේ ප්‍රෙෂර් එකක් නේ තියෙන්නේ ඔකේ. පොඩි දෙයක් තියෙන්නේ සාමාන්‍ය ටෙක්නොලොජියක් තියෙන්නේ. අලුත් මැෂින් එකක් මේ. මම දැකලා නැහැ මේක උනාදමයි දැක්කේ. ඒ තමයි පදවියේ පොල් වෙන විදිය. ලස්සන දේවල් තියෙන ගමකට එන්න ඕන කතා කරන්න අර අපේ තියෙන සමාජයෙන් මිදිලා පොඩ්ඩක් ඇවිල්ලා ඉන්න ඕන තමයි මේ ගමේ දේවල් තියෙන ගමේ ඉගෙන ගන්න දේවල් අපිට සෑහෙන තියෙන අපි දන්නේ නැති ගොඩක් දේවල් මිනිස්සු ටෙක්නොලොජියට පාවිච්චි කරනවා. හොඳයි ඉතින් කියන අපි ඉන්වයිට් කරනවා ඉන්න ඇවිල්ලා ගමකට ඇවිල්ලා
ඒ බඩිනු ගාවක් ගිහිල්ලා මොකද හැමෝම ඉතින් කියනවා ඉතින් මේ මයිකල් පොඩ්ඩක් ඇවිල්ලා බලන්න ඕන කොහොමද මේ මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් එක කොහොමද ජීවත් වෙන විදිය. හරි සරලයි. ලස්සනයි මාර. බලමු ඉස්සරහට ගිහිල්ලා. මේකක් තියෙන සත්තුන කෑම. ඔන්න සත්තුන කෑම අංකල් කියන සත්තුන කෑම කියලා. කොච්චර කල් තියාගන්නද අංකල් මේක? අවුරුදු දෙකක් තියාගත්තා. අම්මට අවුරුදු දෙකක් නේ. මේ අර කපලා බලන්න උසෝද? මැෂින් එක අර කපනේ මොනවද දාලා තියන්නේ? මොනවද දාලා තියන්නේ? මේ ඇරියාම අපි කෙනෙකුට පෙන්නන්න පොඩ්ඩක් ඇරියා. හා ඒ නිසා පුස් කරනවානේ. නාම උලම් වදින්නේ කඩන්න යනවා. දැන් මේක එන පණ නිකන් මේ උලම් වදින්නේ. හොඳ සුවඳක් එනවා. මොනවද? මේ බඩේ රුතියි. නික බඩින් විතරද? බඩේ රුයි පාන ලුණුයි සීනි. අම්මට ඕන. මේක දැන් අවුරුද්දක් වුණා තියාගත්තා නේ හරක් වුණ දෙන්න. අර මේ හොඳ වයින් සුවඳක් තමයි. අන්න වයින් සුන්දර බත් කියන දුකිත. අර මොකාර ගෙවල්. මේ බඩින් ගෙලි කඩපුවනේ. කඩපුවා. ඒ කියන්නේ තෙන්ද වයින් නේද? මේක නම අපි අර කිව්වා අර. ගැට ගහලා තියන්න ඕනේ කියලා ඒකනේ. මේ වගේ නේ. අවුල නම්ඩක් ගාලා වෙනවා මේක. දැන් මේ විකුණන්න දෙන්නේ නැද්ද ඉතින් මේ ඉක්මනට? ඉක්මනට පියාගන්න දුන්න ආහාරනේ. බෑ වේලන්න එපා. අමුඩ දෙන්න කියලා. තම්බන්න අමුඩ දෙනවනේ. අමුඩ සම්බුද. එතකොට මේ වේරලා දෙන්නේ මොනවද? වේරලා දෙන්නේ මොනවද? ගන්නද කම්පැනි මේ වගේ. මේ සත්තාර වගේ. මේ පීපෝසා. ඒව දෙනවා. ඉරිඟු පිටි එක ගන්න තමයි. ඉරිඟු පිටි නේ. ඉරිඟු නෙවෙයි. මේ විතර වේලන්න ඕනේ. හැබැයි මේක ලාභයි මේ අමුින් දෙන්නේ නේ. මේ බඩටුකු වේලලා මේ බඩේටුකු මේ ගෙද්දි ආයි අර මේව ගන්නවා ඒ කියන්නේ ත්‍රිපෝෂ හදන්න ඒ වගේ දේවල් වලට. ඉතින් ඒවට ගන්න හේතුව මේ බඩේටු මෝරලා. මොකද මේ අංකල් කියන විදිහට මේ අංකල් අක්කරයක බඩේටු දාලා ඒකෙන් එක පැත්ත වේලෙනකොට එකපාරට වේලෙනවලු. වේලෙන වෙලාවේ කරලා ගන්න වඩා මේක මොනවද? සාමාන්‍ය ප්‍රමාණයක් කරනවා අනිත් ඒවා ටික පැහිලා. පැහිච්ච නිසා මේ වේලන්න දාලා දෙන මේ ඉතින් මේ පාවිච්චි කරන සාමාන්‍යයෙන් ওই තීරිඟු ත්‍රිපෝෂ වලට සත්ව ආහාර වලට මේව ගන්නෙ. හැබැයි මීට වඩා මේක මේ අමුෙන් දින එක ලාභයි කියලා තමයි කියන්නේ සම්බන්න විකුණන්න තියෙන්නේ. එහෙම දින එක ලාභයි කියලා තමයි කියන්නේ මේ අංක. තී නෙමෙයි තී. තියඹරා. ඔය වට්ටක්. තියඹරා. මේ තියඹරා බං. ඒක වට්ටක්. මේ වට්ටක්. වට්ටක් නේ මේක වට්ටක් හැඩේ වෙන පොඩි. හැඩේ පොඩි වෙනසක් තියෙනවා. තියඹරා. ඔව් මාමෙලෝ අර ඇම්බුල වගේ පොඩි නේ? වත් ගලවන්න ඕවා. අර කි තමයි හොඳ තියෙන්නේ. අම්මා රටකජු ආ. ඕන් කජු. කජු. සුපිරියර් බහදුණා. දැන් මේටි තමයි ඊට පස්සේ ගලවන්න තියෙන්නේ. අර තව ටිකක් තියෙනවා. අපේ එහෙ හේනට ගියා නේනම් තාත්තේ. ඒකේ කිලෝමීටර 5ක් අපි. පුතේ හැටි කොහොම යනවා අපි කරා. ඉල්ල එනකොට එන්න බෑ දිව ඇදලා කඩු ඔය නැග ගන්න කට්ටිය බෑ. ඔහම ඉන්න ටික. පුතා ඉතර දුරයි. නම් කලකට පූල් ගෙඩියක් දෙනවා. පූල් ගෙඩියක්. මේ මොකද්ද මේ අඹ TNG එක මේනේ. TNG මොකම අඹ තිබ්බ මේ TNG වගේ TNG. TNG තමයි මේ හොඳම අඹ. කාර්තක. ඒක වචන හොඳයි කාර්තක කරනවා. ගන්න මේ ඉස්සෙල්ලා ගන්න මේක. මේ වඩේනුගේ හැරිය. අයියා මෙහෙන් ගන්න. මගේ පොල් වලේ පොල් ගෙඩිය මම පත් රත්නපුරට. ඔය නෑ රත්තරන් නෙවෙයි. පුරට නෑ. කොළඹගම. කොළඹ. ඔන්න අංකල් අපිට පොල් ගෙඩියක් දුන්නා. අම් කනවනේ. බක්කමු. බඩ ඉරිඟු. මට ගෙන මගේ පංගුව කන්න බෑ වැඩි. මේ. ලොකු දුහල. මන් නෙවෙයි නැන්ද හැදුවේ. පල්ලා දෙක 300. තාරක ඉබ්බෙක්. ඩයල් එකක්. ඔන්න අල්ලපන්. බෑ. පුළුවන් දෙපැත්තෙන් අල්ලන්න. මට බෑ. මේ ඉබ්බෙක් බන් දැක්කම කැරියා. ඒ තමයි තාරක ඉබ්බා. තාරක ඉබ්බෙක් ඔන්න ඇවිල්ලා මේ තාරක ඉබ්බ. ඔකට තාරක ඉබ්බ කියලා තමයි කියන්නේ බා. බානුක වරේ. සිගරෝ මෙරි. එපා මැඩේ පව්. වැඩි උඩ. එහා පැත්තට දාන්න. එහෙම උස්සපන් පාරෙන් තියපන් උස්සලා. වරවත් දන්නේ නැහැ. හරි ඔහොම පාරෙන් දැම්ම. හරි.
ඒ ඉබ්බෙක් මිස්ටර් බානුක ඉතින් ඉබ්බෙක් මොකද්ද බය කියන්නේ බේරා ගත්තා. ඉබ්බෙක් මානසික ඉබ්බෙක් බේරා ගැනීම මානසික මෙහෙයුමක්. මේ තමයි බණ්ඩක්කා. මේ ඇද්දල බණ්ඩක්කා. ඒ බණ්ඩක්කා මාර විදිහට ලොකු මේ ඇද්දල බණ්ඩක්කා. මේ සයිඩ් වගාවක් විදිහට එකක් තියෙනවා. සහ අඹ තියෙනවා, මිරිස්, අමු මිරිස් තියෙනවා. එතකොට මේන් එකක් විදිහට තියෙනවා බඩේනිඟු. ඔය තමයි. මේ අපේ ගුණරත් මාමගේ බඩිනු වගාව. තාලා තියෙනවා ඉතින්. අපි දවල්ට බඩිනු කෑවේ දවල්ට. ඉතින් හොඳයි මොකද සාමාන්‍යයෙන් අපි බඩිනු කෑවට වෙන තැනක අර කිරිරහට හොඳ බඩිනු කන්න බෑ. මොකද දන්න කට්ටිය දන්නවා අලුත් බඩිනුක කිරිරහට රස පට්ට රසක් තියෙන්නේ. අර නිකන් අර තැඹිලි පාට තද තැඹිලි පාට වෙච්ච කන්නේ ඉතින් ලස්සන මේ ලාවට තැඹිලි කහ පාට වගේ වෙච්ච ඒ බඩිනු තමයි හොඳ සහ රස සහ අලුත් බඩිනුක අපි බඩිනුක තුන කෑවා දවල්ට වෙන කන්න ඕනේ නැහැ. ඉතින් බඩිනු කෑවන් පස්සේ ම තමයි වෙන්නේ. ඔන්නට අංකල් බඩේනුක හදලා දීලා තියෙනවා මේ. හයි. ලා බඩේනුක සුපිරි බඩේනුක මේ කැලේ ඉඳන් ඉතින්. ටක තියෙනවා ටක හදින්නේ. කැලේ ඉඳන් ඔන්න කනසින්නක් අරගෙන. අරකේ ගහනවා. පුතා මේක එකක් කරගන්නවත්. ඔන්න බඩේනුක මේ විදිහින් කන්න එන්න ඕන පදවිය වෙන්න ඕන. මේ වගන්න පදවිය වෙන්න ඕන නැත්තම් කන්න වෙන්නේ මේ වගේ ඉඩම ඉඳන් බඩේනුක කල්ලක් ඉතින් ෆ්‍රෙෂ් පිට කන්න එන්න ඕන මෙහෙම. කෝටුවක් කර මක්ක ගැට ගහන්න වෙයි වගේ අයියා. ගැට ගහනවා. මාවි. ඒක එනවා. මේ බණ්ඩක් බණ්ඩක්කා එතකොට බෑ. බලු කොපට දියා. මාළු බදලා. මේක අල්ල ගන්න පොඩ්ඩක්. අන්න බඩේනුක පුච්චලා. මෙතන අපේ ගුණරත්න කුයි මහත්තයා. මේ ගුණවර්ධන මහත්තයා මේ ආමිකාරයා දැන් ගොවිකාරයා දැන් ගොවියා. ඔව්. ඔන්න මාමා ගොඩක් කාලා මේක වැඩ කළා. මේ වගේ දැන් වගාවක් කරන් ඉන්නනේ. ඔව්. මේ ඔක්කොම මේකේ ඒ දවස්වල යුද්ධ කරපු කට්ටිය. ඔන්න දැන් යුද්ධ ඉවර කරලා. යුද්ධ ඉවර කරේ අපි ඉඳා. මේකසු වෙන්න. ඔව් යුද්ධ ඉවර කරලා අපි ඉන්නේ බාල පරම්පරාවට රට අරන් දීලා. ඒක ගිනියන්න බැරුණොත් තමයි අපිට දුක. අන්න ඒකයි වෙන්නේ. අපි දැන් මේක වෙන විදියක්. අපි තම්බු බෑ පුච්චන්න. ඒක රසයි. ඒක රසයි. ඕනම ක්‍රමයකට පුළුවන් කරගන්න. මේ තා ගෙට කඩම ගෙනියන්න. වෑන් එක ගෙනියන්න. මේ බඩේනික අපි මේ වේලාසෙන් තම්බප එකක් මේ පුච්චන්නේ. ඒකෙත් තමයි කොඩියක් තියෙනවා. අර අනිත්